මේ ඒ ටෙංගු මහතුරු ඇවිල්ලා වගේ හොඳ වැඩේ. අර එනකෝ රමණිලා ගෙදරට ඇවිල්ලා. යම් බලනකො බියර් කෑන් ගොඩ එකතු කරගෙන තියෙන තරම්. පොල් කටුලන්ද හොඳ වැඩේ ඕගොන්ට හොඳ වැඩේ. රමණි මේ පෙරේදා කී ගියා මේ අර නිල් මිනිලාගේ ගෙදර මෙච්චරක් එකතු කරා කියලා. හොඳ වැඩේ අද උන්ගේ ගෙදරට ඇවිල්ලා. හොඳ වැඩේ. නෑ මේ ලයින් එකේ නෑ අද අර ඉන්නේ අර ලයින් එකේ. මම හිතන්නේ ලබන සතිය විතර එයි මේ ලයින් එකට. ඕක දැන් අතෙන් යනකම් මේව කරගන්න එපේ. ඒනොට අපි කෝකටක් පිරිසිදු කරලා තියාගන්න ඕනේ වටපිටාව. මේ සාරා නම මිනිස්සු PHI මහතුරු යම් එන්න සෑතුලට එන්න ඒ පැත්තෙන් යනවද සර්? හරි මම ඒ පැත්තෙන් මේ ගේට් එක අරින්නම් සර්. හරි එන්න සර්. අපි හිතුවා සර්ලා අද මේ ලයින් එකේ කියන එකක් නැහැ කියලා. ඔව් හෙට අනිද්දාට එයි කියලා. කමන්නේ සර් අපි කොහොමද ඉතින් මේ සුද්ධ පවිත්‍ර කරලා තියන්නේ නේද සරා? ඔව් අපි කරලා එන්න සර් එන්න. මොකද්ද සර්? මේ වත්තද සර්? මේකේ සර් ඒගොල්ලෝගේ අයිතිකාරයෝ මං හිතන්නේ කොහේ හරි රටක සර් ඉන්නේ. ඔව් මං හිතන්නේ ජපානයේ හරි කොහේ හරි තමා. අනේ එන්නේ නෑ සර් එන්නේ නෑ. වැඩි තියා ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි ඉන්නවා සර්. අම්මයි තාත්තා වුණ හන්දියේ අර තට්ටු දෙකේ ගෙදර තියෙනව නේද සර්? ඔව් ඊ ගෙදර තමයි ඉන්නේ. එනවා සර්. ඇවිල්ලා මාස 3කට විතර සැරයක් මේ පොල් එහෙම කඩාගෙන දාගෙන ඒවා කරගෙන යනවා. ඔව් මේ ඉතින් වැටවල් ගහලා තාප්ප ගහලා තියෙන්නේ සර් පේනවනේ. ඉතින් අපිට ඇතුළේ වෙන අපි ඉතින් යන්නේ නැහැ. ඕවට මොනව කරන්නද? ඔව් මන්නම් කියන්නේ සර් මාඳුරු විමානය ඇති ෂුවර් එකටම. ඔව් බලන්නකෝ සර් ගිහිල්ලා. අනේ සර් ඔය කිරිහට්ට ටික මං ඉතින් ඔය මේ මල් පැල ටිකක් හදන්න කියලා තියලා තිබ්බේ. නෑ සර් නෑ මං මේ මල් පැල හදනවා සර්. ඔව් මට හරියට මේකට හරියන මල් පැල ටිකක් තාම සෙට් උන්නේ නෑ සර්. අර මේ උඩ එල්ලන්න ඕනේ වයර් එකක් දාලා ඒකයි. මේ යෝගට් කෝප්පද සර්? මේ ටික අනේ සර් මේ අපේ ලොකු කෙල්ලගේ මේ පොඩි ළමයා බාලන්ස් පන්තියේ ඉන්නේ. අනේ සර් මොනවා හරි අරන් එන්න කියනවා සතියකට සැරයක් නිර්මාණ කරන්න. ඉතින් වෙලාවකට කතා කරලා අත්තම්මා යෝගට් කෝප්ප නැද්ද කියලා අහනවා. මං ඉතින් ඔය එකතු කරලා තියෙනවා සර් විසික් කරන්නේ. ඒකයි වතුර පිරලාද සර්? කො බලන්න. ඔව් නේද? අනේ ඉතින් අර පොඩි එක්කෙනාට ඕනේ හින්දා සර් මං ඉතින් තියලා තියෙන්නේ. ඔන්න ඔතනින් රින්ගන්න පුළුවන් සර්. නෑ සර් අපි නම් රින්ගන්නේ නෑ. ඔය මං දැකලා තියෙනවා කොල්ලෝ එහෙම දන්නේ නැද්ද? පොල් ගස් තියෙන හින්දා කුරුම්බා බොන්න එහෙම ඔතනින් රින්ගනවා. ඔව් මේ බලන්න කියන්නකෝ සර් ගිහිල්ලා ওই වැට අයින දිගේ අනේ අනිවාර්යෙන් ඇති තැඹිලි කොම්බ කුරුම්බා කොම්බ ආයේ ඉතින් පිරිලා ඇති. ඒකනේ තියනව නේද සර්? බියර් ටින් නම් දන්නේ සර්. නෑ. ඕ අනේ මේ අපේ පුතාට තව අවුරුදු 14යි සර්. නෑ බියර් බොනවා තියා පිස්සුද? නෑ. ඔබ ඉතින් එහා පැත්තේ කට්ටිය ඉතින් දානවා කියන්නත් බෑ නේද සර්? පාරටත් ඉතින් සෑහෙන දුරයිනේ ඉතින්. අනේ මන් දන්නේ සර් මට වගකීමෙන් කියන්න පුළුවන් සර් අපේ පැත්තෙන් නම් ඉතින් ওই බියර් ටින් දාන්නේ නෑ. ඔව් අපි මිනිස්සයා බොන්නෙත් නෑ සර්. අපි මිනිස්සයා බොන්නෙත් නෑ. මේ පුතා ඉතින් කොහොමද බොන්නේ? ඔය ඉස්කෝලේ යන ළමයා තව නාය වසරේ සර් ඉන්නේ. ඔව් ඒක තමයි සර්. ඕකනම් මේ අපේ එහෙම වෙන්න බෑ සර්. අපි එහෙම තියා මේ ඔය වෙත්තට ඔහොම කුණු දාන්නේ නෑ සර්. මම කවදාවත් අනුන්ගේ වතු වලට කුණු දාන්නේ නෑ සර්. ඔව් අම්මා පල්ලා මගේ මේ දරුවෝ දෙන්න පල්ලා සර්. ඔව් එළවලු නටුත් තියෙනවා. එළවලුගේ අනේ ඒක නම් දන්නේ නෑ සර්. මම නම් දන්නේ නෑ. ඉතින් මම දැකලා නෑ. ඉතින් කවුරුත් එහෙම අනේ මම දන්නේ නෑ. ඒවා කියන්න බෑ සර්. මොන හරි මලුවලකට ගහලාද සර් තියෙන්නේ? මලුවලක ඒකනේ සර්. ෂුවර් එකටම අතන මිදලා මේ විසික් කරනවා වෙන්නත් බැරි නෑ සර්. ඔය කවුරුට මොකද අපි ඉතින් බලාගෙන ඉන්නේ නේද සර්? ඔව් ඒක තමයි සර්. ඒක ඒගොල්ලෝ එක බලා ගන්න සර්. ඒගොල්ලන්ගේ වත්තන ඉතින් මේ කතා කරන්න සර්. ඒගොල්ලන්ගේ අම්මටයි තාත්තටයි ගිහිල්ලා මොන හරි සර් බලන්න. අනේ සර් මම මේ ටික ගන්නම් සර්. ඔව් මම කිරිහට ටික අනිවාර්ය මල් ටිකක් හදනවා සර්. ඔව් නෑ අනේ සර් හරි. අනේ ලියන්න එපා සර්.